ආයිබෝවන් ඉතින් අපි අද ඇවිල්ලා ඉන්නේ මාතලේ පුරවරයට. අපි දැනට ඉන්නේ බඹර කිරියල්ල ගාව. මාතලේ ටවුන් එකේ ඉඳන් සෑහෙන දුරක් එන්න ඕන කිලෝමීටර 16ක් විතර වගේ මේ ප්ලේස් එකට එන්න ඕනේ. අපි ඇල්ල ගාවට ගිහින් බලමු ලස්සන ලොකේෂන් එකක් තියෙන්නේ. ගිහින් බලමු. ඒ යාළුවේ අපි ආවා. යෝ අමීර යන්න දෙන්නේ නැහැ නේ. කොහොමද ගොඩ? පාලම අඹලන කනිකාරය කිරීමේ බලකිට දෙන්න නම් දෙන්නේ. අපි බඹර කියන දියැල්ල බලලා දැන් යන්නේ සේරැල්ල තියෙන ප්ලේස් එකට. ඒත් එක්කම තියෙනවා පුංචි ලෝගාන්තේ රිවර්ස්ටන් යන්න නම් අතරම අදහසක් නැහැ. දැන් අපි ඉන්නේ මේ රිවර්ස්ටන් කන්ද මුලට යන මේ පාරේ ඉන්නේ. ඉතින් සෑහෙන උස තැනක තමයි දැන් අපි ඉන්නේ. බයික් එකේ යන්නේ. ඉතින් පට්ට ගේමක් දෙනවා කන්ද නගින්න. ගිහින් බලමු. ඉතින් ඔන්න මේ අපි ප්ලේස් එකකට ආවා. කියන්නම් දෙන පට්ට සුපිරි ලොකේෂන් එකක් ඉන්නේ. කොහෙද කියලා දන්නෙත් නැහැ. මේ පාරේ යනවා. කන්ද මුදුනට ඇවිල්ලා බෙල්ල කඩනවා තවටින්. කන්ද දැන් බැහැගෙන යනකම මං ඉන්නේ. ඒ කියන්නේ මේ අපි දැන් මේ රිවර්ස්ටන් මේ විල්ලක් කියනවා සෑහෙන කාලෙකින් මතකත් නැහැ වැඩි ඒ හින්දා ඩ්‍රෝන් එක දාන්න බැරි වෙන්නේ.
අපි ඉන්නේ මුහුදු පතුලේ ඉඳලා කිලෝමීටර 75000 උඩින් මුහුදු පතුලේ ඉඳලා මුහුදු පතුලේ යට එනවා කිලෝමීටර 75000 කියන තමයි ඉන්නේ බොරු නෑ වලාකුළු ඔළුවේ වදිනවා මෙහෙම යනකොට ඔව් ඒ කොහොම කරලා වලාකුළු අල්ලන්න පුළුවන් ඔව් මේ ඕන් කෙස් ගහයි කියලා ඔලයක් ගාවේ සුපිරියර් නේ අරුන් ගලක් කොන්නේ උඹේ කකුල් දෙක නූලක් ගැට ගන්නවා බූට් එකක් යාට කමන්නේ ආවට පයින් එපා අපි ඉන්නේ පිටවල පතනේ අපි පුරුණ නැහැ. ටිවස්ටන් ගියා. ඒ පැත්තෙන් තමයි ආවේ. කුරුණාට යනවා ඒ පැත්තෙන්ම තමයි යන්න ළඟනේ. ඔව් අර පාර ගන්න මේක අනින්න ලග්ගල පාර. ඒ කියන්නේ. අය මාතලට ගිහලා එහෙම යන්න. ඔව්. මේ කෙලින් පල්ලයට බැස්සේ. මේ ඉවරයි පාර. මෙතන ඉවරද? ආය උඩහට යන්න ඕනේ. ආයෙත් ආපු පාරේ ගිහිල්ලා ඒ හන්දියෙන් රිවර්ටන් ඒ කියන්නේ. ඒ කියන්නේ ආය රිවර්ස්ටන් හරහාම කෙලින්ම යන්න ඕනේ. ඔව්. ඒ කියන්නේ උඩට නැගලා ආය පල්ලයට වහින්න ඕනේ. පාරක් එච්චර හොඳ පාරක්. ඒකට කන්කාල බලලා ඉන්න දැන් 4යි 5යි කාලයිනේ 5මාර වගේ ඉන්න බලන්න. අපි දැන් සේරැල්ලට ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපේ අද ගමනේ අවසාන ප්ලේස් එක තමයි මේ ඇවිල්ලා ඉන්නේ. බලමු ඉතින් වතුර නම් ටිකක් අඩුයි කියලා කිව්වා පායන හින්දා. මේ වට්ට දුරකට ඇවිල්ලා ඉන්නේ දැන් යන්න පාර දන්නේ නැහැ. ඉතින් මේ තමයි තියෙන සේරැල්ල. මේක දැන් ඇත්තටම මේ වතුර සෑහෙන දුරට අඩු වෙලා තියෙන්නේ. මේ අපිට බලා ගන්න පුළුවන් මෙතන මේ ගල් ගුහාවක් තියෙනවා. ඒ ගල් ගුහාවෙන් වතුර මේ වැඩි කාලට වතුර වැටෙනවා. ඒකට අර මේ ගල් ගුහාව ඇතුලෙන් ගිහිල්ලා බලා ගන්න පුළුවන් මේ එළිය පැත්ත.